කතා කරන්නේ රවුන්් ෆංක්ෂන් එක කොහොමද වැඩ කරන්න කියන එක. එන අපිට නම්බර්ස් රවුන්් කරගන්න ඔන්නම් කොහොමද රවුන්් කරගන්න කියන එක රවුන්් ෆංක්ෂන යස් කරගන්න. මෙතන තිනවා 1,50,50 කියන නම්බර එක මං රවුන්් කරන්නවා නියරස්ට් 10 වලට 100 වලට 1000 වලට. සම රවුන්් ෆංක්ෂන් එකේදී වෙන්නේ නියරස්ට් නම්බර එක තමයි රවුන්් වෙන්නේ. ඒ කියන්නේ අපිට ඒක කියන්න බෑ අප් කියන උඩ පැත්තට රවුන්ඩ් වෙන්න ඕන පහළටද කියන එක. එයා ගන්න නියරස්ට් එක අප් or down. අපි බලමු ටයිප් කරලා equals round. ඊට පස්සේ රවුන්ඩ් කරන නම්බර එක අපේ නියරස්ට් 10 වලට කරන්න ඕන නම් -1 කියලා ටයිප් කරන්න ඕන. ටයිප් කරලා බ්‍රැකට් ක්ලෝස් කරලා එන්ටර් කරන්න. ඒතකොට දැක්කද 1,50,056 තිබ්බේ. ඒකට 55ට වැඩි නම් එයා 1,50,060 කියලා රවුන්ඩ් කරගත්තා. ඊට පස්සේ බලමු නියරස්ට් 100 වලට කොහොමද රවුන්ඩ් කරන්න කියලා. same function. then 1,50,056 කියන එක සෙල් එක සිලෙක්ට් කරා. ඊට පස්සේ අපි නියරස්ට් 100 වලට නම් -2 ටයිප් කරනවා. ටයිප් කරලා බ්‍රැකට් එක ක්ලෝස් කරලා එන්ටර් කරන්න. ඒකද 1,50,056 කියන්නේ 1,50,050ට වැඩිනේ. ඒ කියන්නේ එහෙනම් එයා රවුන්ඩ් කරගත්තා 1,50,100ට. ඊට පස්සේ නියරස්ට් 1000 වලට කොහොමද රවුන්ඩ් කරන්නේ? equal round රවුන්ඩ් කරන නම්බර එක එතන -3 දෙන්න ඕන. ඊළඟ බ්‍රැකට් එක ක්ලෝස් කරලා එන්ටර් කරන්න. මම දැක්කද 1,50,000ට තමයි රවුන්ඩ් කරගත්තේ. මේක 1,50,500 උඩ තිබ්බනම් 1,51,000 රවුන්ඩ් කරගත්තා. රයිට්, මේක තමයි රවුන්ඩ් ෆන්ක්ෂන් එක වැඩ කරන විදිය. දැන් කතා කරන්නේ රවුන්ඩ් අප් කියන ෆන්ක්ෂන් එක. අපි කලින් වීඩියෝ එකේ කරේ රවුන්ඩ් කියන ෆන්ක්ෂන් එක. ඒකෙන් නියරස්ට් නම්බර් එකට තමයි රවුන්ඩ් වෙන්නේ. රවුන්ඩ් අප් එකේදී වෙන්නේ ඒක අප් සයිඩ් එකට. ඒ කියන්නේ උඩට විතර, ඒ කියන්නේ වැඩි නම්බර් එකකට විතරයි රවුන්ඩ් වෙන්නේ. වචන මෙතන රවුන්ඩ් අප්. අපි බලමු දැන් මේ 1,50,053 කියන එක මම රවුන්ඩ් කරන්න යන්නේ. අපි බලමු මේක කොහොමද කරන්න කියන එක. equal round up කියලා ටයිප් කරගන්න. ටැබ් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ අපි රවුන්ඩ් කරන නම්බර එක තමයි එකක් දීලා -1 කියලා දීලා බ්‍රැකට් එක ක්ලෝස් කරන්න. දැක්කද? 1,50,060ට රවුන්ඩ් කරගත්තේ. ඒ කියන්නේ හරියටම 1,50,053 කියන එක රවුන්ඩ් කියන වචනේ යූස් කරා නම් 1,50,053ට තමයි එන්න ඕන. අපි නිකන් මෙතන කරලා බලමු මේක 1,50,053 කොහොමද රවුන්ඩ් වෙන්නේ කියන එක. දැක්කද? රවුන්ඩ් ෆන්ක්ෂන් එක යූස් කරා නම් 1,50,050 කියන එක එන්නේ. රවුන්ඩ් අප් කියන එක කියන්නේ නියරස්ට් 10 අප්සයිඩ්. උඩට තමයි අප්වර්ඩ් තමයි ඒක රවුන්ඩ් වෙන්නේ. ඊට පස්සේ බලමු නියරස්ට් 100 වල කොහොමද කරන්න කියන එක. equal ටයිප් කරලා රවුන්ඩ් අප් කියන එක එන්න. ඊට පස්සේ රවුන්ඩ් කරන නම්බර එක -2 බ්‍රැකට් එක ක්ලෝස් කරලා එන්ටර් කරන්න. ඒක 1,50,100 ගත්තේ. හිතන්න මේක අපි වෙනස් කරමු 1,50,040 වගේ දාමු මෙතන. 40 දැම්මත් දැක්කද ඒක වෙනස් කරේ නැහැ. 1,50,100ට හරිනම් වෙන්න ඕන. රවුන්ඩ් ෆන්ක්ෂන් එක යූස් කරා නම් වෙන්න ඕන 1,50,050ට එන්න ඕන. අපි බලමු රවුන්ඩ් ෆන්ක්ෂන් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. 1,50,040 කියන එක දාලා ඔය බලන්න මෙතන නියරස්ට් 100 කියන එක වෙනස් වෙන්නේ කොහොමද කියලා. දැක්කද 1,50,000ට එක ගත්තේ. ඒ කියන්නේ ඒක වෙන්නේ නියරස්ට් නම්බර් එකට. මේක වෙන්නේ නියරස්ට් අප්සයිඩ්. අප්වර්ඩ් තමයි රවුන්ඩ් වෙන්නේ රවුන්ඩ් අප් ෆන්ක්ෂන් එකේ. නියරස්ට් 1000 එකත් ඒ විදිහම තමයි. equal රවුන්ඩ් අප් කියලා ටයිප් කරන්න. රවුන්ඩ් කරන නම්බර එක කමා එක -3. -3 කියලා ටයිප් කරලා බ්‍රැකට් එක ක්ලෝස් කරලා එන්ටර් කරන්න. අන්න දැක්කද? ඒක 1,50,040 කියන එක රවුන්ඩ් ෆන්ක්ෂන් එක යූස් කරාම 1,50,000ට ආවේ. රවුන්ඩ් අප් යූස් කරනකොට 1,51,000 රවුන්ඩ් වුණා. අපි මුලින්ම රවුන්ඩ් අප් කතා කරා. රවුන්ඩ් ෆන්ක්ෂන් එක දාලා රවුන්ඩ් අප් එක කතා කරා. අද කතා කරන්නේ රවුන්ඩ් ඩවුන් එක. ඒ කියන්නේ මේක ඩවුන්වර්ඩ් තමයි රවුන්ඩ් වෙන්නේ. ඒක කොහොමද නියරස්ට් 10 වලට 100 වලට 1000 වලට වෙන්නේ කියලා කොහොමද කියලා බලන්න. මම මෙතන 1,50,046 කියන නම්බර එක තමයි රවුන්ඩ් කරන්න යන්නේ. බලමු ඒක අපි ටයිප් කරගන්න ඕන රවුන්ඩ් ඩවුන් කියලා. රවුන්ඩ් ඩවුන් කියලා ටයිප් කරලා ටැබ් එක ප්‍රෙස් කරන්න.
ප්‍රධාන නම්බර් එක -1 බ්‍රැකට් ක්ලෝස් කරලා එන්ටර් කරන්න. දැක්කද? හරියටම වෙන්න ඕනේ ක්ලච් 50ට වෙන්න ඕනේ 46 තියෙන පාරට වැඩිනේ. හැබැයි ඒක රවුන්ඩ් ඩවුන්. අපි යූස් කරේ ඩවුන් ෆන්ක්ෂන් එක නිසා ඒක පහළට තමයි රවුන්ඩ් වෙන්නේ. ඊට පස්සේ අපි නියරස් 100 වලට බලමු. රවුන්ඩ් ඩවුන් කියලා ටයිප් කරගත්තා. රවුන්ඩ් කරන නම්බර් එක ඊට පස්සේ -2 100 වලට -2 යූස් කරන්න. දැක්කද? ක්ලච් 50000ට ගත්තේ. මෙතන රවුන්ඩ් අප් එකේ දාලා තින්නේ 40 වෙලා තින්නේ ක්ලච් 50100ට. හැබැයි මේකේ ක්ලච් 50000ට උනේ. ඒ කියන්නේ 50ට අඩු වුණාට මේක ගත්තේ අප් සයිඩ් එකට, මේක ඩවුන් සයිඩ් එකට. නියරස් නම්බර් එක ගත්තේ 1000 එක බලමු. equal round down equal round down round කරන නම්බර් එක තමයි එක -3 1000 වලට -3 යූස් කරන්නේ. එක්කද? 50000ට එක රවුන්ඩ් උනේ. රවුන්ඩ් අප් එකේ දුන්නේ 51,000ට රවුන්ඩ් උනේ. මේ විදිහට තමයි රවුන්ඩ් ෆන්ක්ෂන් එක, රවුන්ඩ් අප් ෆන්ක්ෂන් එක සහ රවුන්ඩ් ඩවුන් ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ.